ශ්‍රී ලංකා මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ තවත් ඉරාන නෞකාවක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ ඇමරිකානු සබ්මරීනයක සිට ටෝපිඩෝවක් ආධාරයෙන් ඊයේ දිනේදී නෞකාවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්ද රජයේ විශේෂ ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ හමුදාවන් විසින් ඉරාන නෞකාවේ සිටි පිරිසගේ ජීවිත බේරා ගැනීම පිළිබඳව ප්‍රශංසාව පුද කරන බවද පැවසූ විපක්ෂ නායකවරයා රාජතාන්ත්‍රික වශයෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නොමැති බවද සඳහන් කළා. මෙරට ස්වෛරීභාවය භෞමික අඛණ්ඩතාවය පිළිබඳ අවධානය යොමු කළ යුතු බරපතල තත්ත්වයක් පැන නැගී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඊයේ දිනේදී රට ආසන්නයේදී මෙවැනි නෞකාවක් විනාශ වී තිබීම පිළිබඳව රජය දැනුවත්ව සිට සභාව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම් ඉටු කිරීමට බාධාවක් බවද සඳහන් කළා. එමෙන්ම මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන විත් ඇති ඉරාන ජාතික මෘතදේහයන් තැන්පත් කිරීම සඳහා වෛද්‍යවරුන් විසින් අඩි 40ක කන්ටේනර් රථ ඉල්ලා ඇති බවත් රජය මගින් මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසූ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අපේ රටේ මුහුදු සීමාවේ සිදුවන ක්‍රියාවන් රජය නොදැන සිටීම ජාතික ආරක්ෂාවට ගැටලු නොවන්නේ කෙසේදයි මෙහිදී ප්‍රශ්න කර සිටියා.